හායි යාළුවනේ සමාවෙන්න මගේ වීඩියෝස් ටිකක් පරක් වුණාට මේ දවස්වල ටිකක් අසනීපයි මට. ඇත්තටම මේ උගුර හිර වෙලා මේ කතා කරන්න තමාරු තත්ත්වෙක හිටියේ. හරි. අපි එහෙනම් අද බලමු. අපි අදහස් කරන්න යන්නේ මුං කැව්. හරි. දැන් මේක මම තීබා වලට හදන්න ඕන වීඩියෝ එකක් දැන් ඔයගොල්ලන්ට මේ දෙන්නේ. උගුරේ ප්‍රශ්නේ හින්දා. හරි. මුං කැව් මුංගුලි කියලා දෙකක් තියෙනවා. අපි කට්ටිය ගොඩක් පටල ගන්නවා මේ මුං කැවුම් එකයි මුංගුලි එකයි. මුංගුලි කියන්නේ පොල් පැණි වලින් හදන ගුලි జాතියක්. ඒක පෙනුමෙන් එක හා සමාන වුණාට රහ වෙනස්. මේක ඇවිල්ලා කැවුම් జాතියක් මේ මුං ඇට අඹරපු පිටි වලින් හදන්නේ. හරි. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මම පෙන්නන්නම් මොකද්ද කොහොමද කරන්න කියලා. හරි. මුලින්ම මුං ඇට ටිකක් අරන් ඒ මුං ඇට ටික මේ හොඳට තාච්චියේ වතුර මොකුත් නැතුව එහෙම ඩ්‍රයි පිට ටිකක් හොඳට දුඹුරු පාට වෙනකන් රත් කරලා ගන්න ඕනේ. හරි. ගද්දි හොඳට ගන්න තෝරලා කොළ පාට මේ මුං ඇට. හරි. ඒක ඊට පස්සේ ඒ වගේ දුඹුරු පාට වෙන්න රත් කරලා ගත්තාන් පස්සේ පොල් ටිකක් ගා ගන්න. පොල් අනිවාර්යෙන් ඕනේ කැවමක් කරද්දී. හරි. and පොල් වලින් පස්සේ මේ කළු තල ඔයගොල්ලෝ මේ දැකලා තියෙන සුදු පාට තල ඒ වගේම මේ බෙහෙත් කඩවල තියෙන කළු පාට තල ආන්ගේ තලේ කරන් හොඳට වතුරෙන් සෝදලා කුණු ටික මේවා වෙන්න ඇරලා ඊට පස්සේ ඒක මේ ඒකත් අර වගේ වතුර නැති වෙන්න හොඳටම මේ ඩ්‍රයි වෙන්න රත් කර ගන්න ඕනේ. ඊට පස්සේ අපි අර ගාපු පොල් එකත් අර දුඹුරු පාට වෙලා පොඩි ස්මෙල් එකක් එනකන් ඒ වගේම රත් කර ගන්නවා. ඊට පස්සේ හකුරු අරන් හකුරුත් මේ විදිය කරලා තියා ගන්න ඕනේ. හකුරු වලට හැබැයි වෙන මොනවද දාන්න යන්න එපා. හොඳ හකුරුත් ගන්න, වැලි නැති හකුරු. හරි. ඔය සමහර හකුරු තියෙන ඒවා වල රත් කරගත්තාම වැඩි වගේ තියෙනවා. ඉතින් එහෙම නැතුව හකුරු එකත් අර වගේ රත් කරගෙන මේ තියෙන්නේ මුං පිටි. මුං ටික අර මේ ඉස්සෙල්ලා අපි දුමුරු පාට වෙන්න ගාගත්ත මුං ටික මෝලකට දාලා හොඳට අඹරලා පිටි කරගෙන අරන් ඒකට අර මේ රත් කරපු පොල් කුඩු ටික එකතු කරන්න. හරි. ඒ පොල් කුඩු ටික එකතු කරලා ඒකට ඊට පස්සේ දාගන්න අර මේ රත් කරපු කළු තල and ඒ වගේම බෙහෙත් කඩවල ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ඉඟුරු පවුඩර් කියලා එකක්. හරි. ඒ ඇවිල්ලා ඉඟුරු වේලලා පවුඩර් කරපුවා. ඒත් අරන් ඒකෙත් මේ අවශ්‍ය තරමට ටේස්ට් එකෙන්ද ඒකත් මේකට දාගන්න. දාලා ඔක්කොම හොඳට කරවම් කරගෙන බලන්න හකුරු එක හොඳට දියවරාද කියලා. හරි. හකුරු එකේ සමහරවිට තියෙන සීනි හකුරු ඒවා කැට වගේ වැලි වගේ හිටිනවා. එහෙම නැතුව අරන් මේ හොඳ හකුරු මෙන්න මේ වගේ අර දැන් කලවම් කරපු පිටි මිශ්‍රණයට දා ගන්න ඕනේ. හැබැයි මේකේ පොඩි එකක් තියෙනවා. ඒ කියන්නේ පදම. දැන් මේ හකුරු එක මේ නිමුනොත් ගල් වෙනවා. හරි. ඒකින්ද ඒක මද රසනේ තියෙද්දිම මේකට දාලා ඔක්කොම ටික එකවර වක් කරගන්න එපා. එතකොට ඔයගොල්ලෝ ගුලි අල්ලලා ඉවර වෙද්දී අර කැවිල්ලා මේ නිමිලා ගල් වෙලා ඇති ඊටු ටික. ඊට පස්සේ වැඩක් කරගන්න බෑ. ඒකින්ද මේ වගේ සාමාන්‍ය මද රසනේ ඇතිෙද්දී චුට්ට පිටි චුට්ටක් කරන් ඒකට ඩීංගක් මොඩ හකුටක් දාලා ඒක නිවෙන්න කලින් මේ වගේ ලස්සන ගුලි ටික අල්ල ගන්න ඕනේ. හරි. ඒක ඉවරනට පස්සේ ආයෙ තව චුට්ටකට දානවා. ආන් එහෙම චුට්ටෙන් චුට්ට ඒ ගුලි ටික අල්ලගෙන යන්න ඕනේ. හකුරු එක නිවෙනවා වගේ නෑ. කියන්නේ රසනේ අඩු වෙනවා වගේ නම් ආයෙසරයක් තාච්චියේ ලිපේ තියලා තව ටිකක් ආයෙ හකුරු එක මේ වගේ රත් කරගත්තට කමක් නැහැ. ඊට පස්සේ ආයෙත් අර වගේම දාලා ටික ගුලි ටික අල්ල ගන්න. අන්තිමට වෙන්න මෙහෙම ලස්සන ගුලි ටිකක් අල්ලගන්න. හරි. ඊට පස්සේ මේ ගුලි වලට අපි දානවා කෝටින් එකක්. දැන් මේකට ඇවිල්ලා පාන් පිටි ගන්නවා කට්ටිය. හැබැයි පාන් පිටි ගන්න එපා. පාන් පිටි ගත්තාම රබර් වගේ වෙයි නියම වුණාම. අපි ගන්නේ තෙත් හාල් පිටි එකක් මෝලෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ හාල් එක පෙඟෙන් දැරලා ඊට පස්සේ අඹරලා ගන්නවා. හරි. එතකොට ඒකේ පොඩි ක්‍රිස්පි ගතියකුත් තියෙනවා. ඒකට මේ කහ කුඩු ටිකක් ලුණු කුඩු ස්වල්පයක් දාගන්න. හරි. ඒකත් එක්ක හොඳට මේ දියවෙන්න ඔක කාලවම් කරගන්න ඕනේ. දියවෙන්න කියන්නේ අර ගොඩාක් මේ වතුර වගේ නැතුව පොඩි thickness එකක් තියෙනවා. මම කරන් කරපුවම ඔයගොල්ලන්ට පදම් බලාගත්ත හැකි. ආන්ගේ පදමට ගානට මේවා කරගන්න. හරි. මොකද මේකේ තමයි දැන් මේ ගුලි ටික අපි ඔබලා ආයෙ බදින්න ඕනේ තෙලේ. දැන් ඔයගොල්ලන්ට මේකේ සමහරවල් පාට මදි වගේ නම් අපිට ඕන නම් තව ටිකක් කහ දාගන්නත් පුළුවන්. හරි. දාලා මේක අර ගුලි ටික අරකේ මේ ඩිප් කරලා ඒක හැමම අරන් තෙලිය දාලා බදින්න තමයි තියෙන්නේ. ඔයගලන්ට මේ බදීගෙන එද්දි තේරෙයි ඒකේ පාට.
හරි අර තද කහ පාටක් වගේ මේ එනවනේ. අනික මේක ඇවිල්ලා මේ බදිද්දි පරිස්සමෙන් එකට එක ඇලෙන්න ගන්නවා. ළඟින් දාන්න එපා. එහෙම දැම්මොත් මේ වගේ හැන්දෙන් ගාවට කඩා ගන්න කඩලා ඉවරලා අන්තිමට බදලා ඉවරනහම මෙන්න මේ වගේ ලස්සන මුං කවුන්ට් එකක් හදාගත්තා.